සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අපි අද කතා කරන්න යන්නේ වර්ෂ 1828 දී ඉංග්‍රීසි ආණ්ඩු සමයේදී පැවැත් වූ විශාලම දළදා ප්‍රදර්ශනය ගැනයි. දිගු කලක් රටේ පැවති නියං සමය දුරු කර ඇදහැළුණු ධාරානිපාත වැස්සෙන් වැව් අමුණු ඇලදොල ගංගා පිරී ඉතිරී ගැලූ ගං වතුර දළදා වතුර නමින් ප්‍රසිද්ධය. මෙම ආශ්චර්ය සිදු කළ දළදා ධාතු ප්‍රදර්ශනය පුද පෙරහැර ආරක්ෂාව මධ්‍යයේ පැවැත්වීමට ශ්‍රීමත් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා පුරෝගාමීව කටයුතු කරන ලදී. වාර්ය පොළ ශ්‍රී සුමංගල අනුනා හිමියන් විසින් දළදා වහන්සේ රහසිගතව මාලිගාවෙන් පිටතට වැඩම කර වූයේ දළදාවේ ආරක්ෂාව සඳහායි. පසුව ඉංග්‍රීසි ආණ්ඩුව දළදා වහන්සේ යළිත් මාලිගාවට වැඩම කරවා කරඬුවේ තැන්පත් කර ඒ වටා යකඩ වැටක් ඉදි කරන්නට වූයේ යළිත් දළදා වහන්සේ පැහැර ගනී යන සැකය නිසාය. ඉන්පසු කිසිදු හිමි නමකටවත් දළදා වහන්සේ වැඩ සිටින කුටියට ඇතුළු වීම පවා තහනම් කළ ඉංග්‍රීස් වර්ෂ 1118 සිට වර්ෂ 1828 දක්වා දළදා පෙරහැර නව පැවැත්වීමටද තහනම් කරන්නට වුණා. මේ අතරේ රටේ ඇති වූ දුර්භික්ෂය නිසාම ජනතාව බලවත් ලෙස ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉල්ලන්නට වූයේ දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙසයි. ඒ අනුව අවසානයේ ඉංග්‍රීසි ආණ්ඩුව දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නට තීරණය කරන්නට වුණා. බුද්ධ ශාසනයේ ඇති ශ්‍රද්ධා සම්පන්න සිංහලයේ මහා රදලවරු ඇතුළුව අනිකුදු ජනයා විසිනුත් කරන්නට යෙදුනා වූ ඉල්ලීම නෛක්‍රෂී විරාජමාන වූ සර් එඩ්වර්ඩ් බාන්ස් ගරුතර ආණ්ඩුකාර උතුමාණන් වහන්සේගේ කරුණාවට ඒත්තු කරගෙන වදාරමින් බුද්ධ වර්ෂය 2372 වෙසක් මස පුර 15ක ලත් ගුරු දින නොහොත් ක්‍රිස්තු වර්ෂ 1828 මැයි 29 වන දින දළදා පින්කම බ්‍රහස්පතින්දා කරන හැටියට අවසර දෙවා වදාරන්නට යෙදුනේය. දළදා ප්‍රදර්ශනයට ඉංග්‍රීසි ආණ්ඩුව අවසර දුන්නේ ඒ අන්දමින්ය. මෙලෙස වර්ෂ 1828 දී දළදා ප්‍රදර්ශනය පවත්වා පෙරහැර පැවැත්වීමටත් ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කරන්නට වුණා. වර්ෂ 1815 දක්වා පැවති දළදා පෙළහරේ තිබූ අංග බොහෝමයක් 1828න් පසු පෙරහරේ අඩු වී තිබුණා. විශේෂයෙන් රජතුමා පෙරහැරේ ගමන් නොකරන නිසා එම අංගද ඉවත්ව ඇත. පුරාණ නීතියෙන් පවත්වාගෙන එන පෙරහර පළමුවෙන්ම දළදා මාලිගාවේ පෙරහැර කොඩි සේසත් දවුල් තම්මැට්ටම් තූර්යනාදය සහිත රන් පළසින් වසන ලද දෙපස ඇතුන් පිට රජතමය මුතුකුඩයගත් ඇත් දරුවන් පන්තියෙන්ද උඩැක්කි පන්තියෙන්ද හස්ත හලංකාරයෙන් සරසන ලද දෙපස ඇතුන් නැගිමල් පුදයන්ගෙන්ද චාමර සලන්නන්ගෙන්ද යුක්තව දෙදලෙහි බහන ලද රජතමය දීප්තිමත් වූ කොප්පු ඇත් දෙකන් පන්නි බහන ලද සෙමර ඇති රන්කම් කළ පළසකින් ඇතු බඳ වසා මුකමතු එක්සී දෙවි ලෙසින් දෙවිරුවක් පළඳවා ස්වර්ණමය වූ සිවිගය ඇතු මතු පිට පිහිටුවා මුක්තා මාණික්‍යාදී අනේක ද්‍රව්‍යයන් පළඳවන ලද රජතමය දාගබක් වැනි සිත් කළු වූ කරඬුවේ එහි තුල අකුසුගත් ඇත් ගොව්වෝ සන්සුන් ලීවාවෙන් ඇතු වැඩම කෙරෙති. දළදා කරඬුව වැඩමවන ඇත් රජුට අනුව පුරාණ කවිකාර මඩු පෙළින් පැවතෙන මද්දිලි වසමින් මියුරු රම්‍ය ගීතිකාරණ වන්දිහට පන්තියෙන්ද පෙර මහරජුහු සෙයින් ඇඳ පැළඳ ඔටුන්නක් වැනි තොප්පිය හිසලා දෙපස නගන ලද වඩන තලාතු ඇතිව පිරිවර සහිතව දිය වඩන නිලමේ මැතිතුමානෝ ගමන් කරමින් මේ ආකාරයෙන් මාලිගා පෙරහැර පවත්වයි. වර්ෂ 1828 පෙරහරේ දිය වඩන නිලමේවරයා ගමන් ගත් ආකාරය විස්තර කරන්නේ ලෙසය. මෙම පෙරහැරේ දළදා කරඬුව වැඩමවා ඇත්තේ 45 ඇත්න අම්බා නැමැති ඇතු විසිනි.
ඒ යුගයේදී රටේ ප්‍රසිද්ධ කෙන්ගල්ලේ ඇතා, රජවැල්ලේ ඇතා, කිරිඔරුවේ ඇතා, යහලේ තැන්නේ, බුලත්ගමයා, වල්ලියා, ගෝමරයා ආදී ඇතුන් පෙරහැරේ ගමන් කර තිබෙනවා. දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා මහමළුවේ විශේෂ මණ්ඩපයක් තනා තිබේ. දළදා වහන්සේ දෙපස මහා සංඝරත්නයට වැඩ සිටීමට මණ්ඩපයක්ද තනා ඇත. ආණ්ඩුකාරතුමා ඇතුළු ඉංග්‍රීසි නිලධාරීන්ටද මණ්ඩපයක් තබා මල් හා පළතුරු එරින්නේ සරසා තිබේ. මේ අන්දමින් පැවැත් වූ දළදා ප්‍රදර්ශනයෙන් පසු වැසි වසින්නට වූ බවත් එහිදී ගැලූ වතුර දළදා වතුර ලෙස ප්‍රසිද්ධ විය. තෙරුවන් සරණයි.